හිතන්න අද වැස්සකට අහු වෙලා ඉන්නකොට හරි එහෙම නැත්තම් කරකසක අවුවකට අහු වෙලා ඉන්නකොට හරි අපි පික්මි එකක් දානවා. පික්මි ඩ්‍රයිවර් කෝල් කරලා අපෙන් අහනවා ලොකේෂන් එක හරිද කියලා. ඊට පස්සේ අහනවා කෑෂ්ද කාඩ් කිව්ව ගමන් ටෝන් එක වෙනස් වෙලා ගමන කැන්සල් කරනවා. අපි එතනම හිර වෙනවා. හොඳ අනාගතයක් ඉල්ලලා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු අපේ මිනිස්සු අනාගතයම ප්‍රතික්ෂේප කරන එක නම් හිතාගන්නවත් බැරි කාරණාවක්. කැබ් එකක් ඕඩර් කරනකොට 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්වත් කතා කරලා කෑෂ්ද කාඩ්ද කියන එක නම් අහනවම තමයි. හැබැයි කාඩ් කියලා කිව්ව ගමන් මූඩ් එක වෙනස් වෙනවා මෙහෙම කරනකොට. කැබ් ඩ්‍රයිවර් ඇත්තටම හිතන්නේ මේක හරි පොඩි දෙයක් කියලා. එයාට උනේ කෑෂ්. හැබැයි රටේ බහුතරයක් තාමත් කාඩ් පේමන්ට්ස් වලට මේ වගේම ලොකු අකමැත්තක් දක්වනවා. අවුරුදු ගානකට උඩදී අපේ මිනිස්සු පාරට බැහැලා ලොකු උද්ඝෝෂණයක් කරලා සිස්ටම් චේන්ජ් එකක් ඕනි කියලා කිව්වා. අන්තිමට අවශ්‍ය දේ හම්බුණා. රටට අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණා. ඒ ජනාධිපතිතුමාම ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ අමාත්‍යවරයා වුණා. 2030 වෙනකොට කෑෂ්ලස් ආර්ථිකයකට යන්න ප්ලෑන්ස් හැදුවා. ඉතින් අපි බලාපොරොත්තු වුණු අනාගතේම ඒගොල්ලෝ අපිට දෙන්න පටන් ගත්තා. හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. මේකට හේතුව තමයි පරණ මානසිකත්වය තාමත් අපි ගාව රැඳිලා තියෙන එක. සල්ලි අතේ තියෙන්න ඕනේ. මේක මේ 2026 නම් තවදුරටත් බලපාන කාරණාවක් නෙමෙයි. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්න කැබ් ඩ්‍රයිවර් කෙනෙක්ට දවසකට දෙපාරක් හෝ ඊට වැඩි පාරක් අපි කාඩ් එකකින් පේමන්ට් එකක් කරොත් එහෙම ඒ පේමන්ට් එක එයාගේ බැංකුවේ account එකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. එයා පේමන්ට් එක ගන්නේ කාඩ් වලින් උනත් කෑෂ් වලින් උනත් එයා ඒ අදාළ ආයතනයට ගෙවන්න ඕනේ කමිෂන් එක සමානයි. ඇත්තටම එයාට කෑෂ් එනකම් බලාගෙන ඉන්න දෙයක් සිද්ධ වෙලා එයාට ඕනේ එයාගේ විදියට හයරක දුවන්න. එතකොට කස්ටමර් ඩ්‍රයිවර්ගේ පහසුවට තමයි පේමන්ට් එක කරන්නේ. හැබැයි අපි මේක තව චුට්ටක් ගැඹුරට හිතලා බලමු. ඩ්‍රයිවර් කෙනෙක් ගත්තොත් එහෙම එයාට එයාගේ වැටුප හම්බෙන්නේ දෛනිකව. හැබැයි එයාගේ වාහනේ පිටිපස්ස එන මගියට බොහෝ දුරට ආදායමක් හම්බ වෙන්නේ මාසෙකට එකපාරයි. එතකොට දවසකට ආදායම හොයන එක්කෙනා මාසෙකට ආදායම හොයන එක්කෙනාට කියනවා මගේ අද දවසේ ගාන මට හොයාගන්න මගේ අතට සල්ලි දෙන්න. මොකද ඒක මගේ කෑෂ් ෆ්ලෝ එකට ලේසියි කියලා. දැන් ඇත්තටම වෙන්නේ ප්‍රශ්නෙට විසඳුම හොයන පුද්ගලයාම ප්‍රශ්නෙට වැටිලා. මං ඒ කිව්වේ කාපව හිතලා බලන්නකෝ. මීට අවුරුදු 20කට උඩදී වගේ ඩ්‍රයිවිං රස්සාව කියන එක තවදුරටත් නිකන් ඔහේ තියෙන රස්සාවක් නෙමෙයි. ඒකට දැන් පිළිගැනීමක් තියෙන ප්‍රොෆෙෂන් එකක් විදියට පිළිගත්ත රස්සාවක්. ට්‍රාන්ස්පෝර්ට් ප්‍රොවයිඩර් කෙනෙක් විදියට තමයි මූල්‍ය ආයතනයක් උනත් පික්මි ඌබර් හෝ වෙනත් කැබ් ඕනෙම රථයක් ඩ්‍රයිව් කරන කෙනෙක්ව හඳුනගන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම බිස්නස් එකක්. ලීස් එකක් ගන්න පුළුවන්, ලෝන් එකක් ගන්න පුළුවන්, තමන්ගේ බිස්නස් එක ස්කේල් අප් කරගන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් එයාට එයාගේ ආදායම තහවුරු කරන්න පුළුවන් නම් විතරයි. අතට සල්ලි ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? බැංකුවක රෙකෝඩ් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක ප්‍රූෆ් පෙන්වන්න බෑ. ආදායමක් එයාට තහවුරු කරගන්න බෑ. එයාට ලෝන් එකක්, ලීස් එකක් කවදාවත්ම ගන්න වෙන්නේ නැහැ. එයාගේ වල එයාම කපා ගන්නවා මේ වෙලාවේ. නිකන් හිතන්න මෙයා මේ කොච්චර ඔපචුනිටි එකකටද පයින් ගහන්නේ කියලා. කාඩ් එකකට සල්ලි ආවම එයාට දෛනිකව ආපු ආදායම බැංකුවකට පෙන්වන්න පුළුවන්. ඒ ආදායම මාසයකට ගණන් කරලා එයාට වාහනයකට ලෝන් එකක් ලීස් එකක් වගේ දෙයක් දාගන්න පුළුවන්. ඒක දාගෙන ටික කාලයක් එයා එහෙම ගියාට පස්සේ ඒ වාහනෙන් ලැබුණ ආදායම එයාට පෙන්නලා තව වාහනයකට යන්න. දැන් වාහන දෙකයි. එතකොට දෙවනි වාහනයට ඩ්‍රයිවර් කෙනෙක් දැම්මොත් එහෙම වාහන දෙකම ඔපරේට් වෙනවා. මේ ආදායමෙන් තුන්වෙනි වාහනේ ගන්නවා. ඒ ඔක්කොම එකතු කරලා හතරවෙනි වාහනේ ගන්නවා. දැන් කොයි වෙලාවක හරි මෙයාට පුළුවන් මෙයා පදින වාහනෙන් අයින් වෙලා ඒකට ඩ්‍රයිවර් කෙනෙක්ව දාගෙන මේකේ ඔක්කොගෙම ෆ්ලීට් එකෙන් මෙයාට ලොකු ආදායමක් උපය ගන්න. දැන් මොකද වෙන්නේ? නිදාගෙන ඉන්නකොටත් සල්ලි හම්බ කරන්න පුළුවන් මෙකැනිසම් එකක් මේ ඩ්‍රයිවර් හදලා ඉවරයි. හැබැයි මේ හැමදේම කරන්න එයාට කරන්න ඕනේ උනේ එකම එක පුංචි දෙයයි. ඒ තමයි ඉන්කම් ප්‍රූෆ් එකක් පෙන්වන එක. ඉන්කම් ප්‍රූෆ් එකක් පෙන්වන්න බැරුව බැංකුවකට ගිහිල්ලා ලෝන් එකක් දෙන්න බෑ කිව්වම ගවර්න්මන්ට් එකටයි බැංකුවටයි වැඩ කරන ආයතනයටයි බැන එළියට එන එකෙන් එයාට තේරෙන්නේ නැහැ ඒ අවස්ථාව නැති කරගත්තේ එයාමයි කියන එක. අනාගතේ එයාගේ දොරකොඩටම එන්න අවස්ථාව තිබුණ වෙලාවේදී ඒකට පයින් ගහලා විසිකරාට පස්සේ අපිට දියුණු වෙන්න කිසිම මාර්ගයක් නැහැ කියලා කියනවා නම් ඒකට කියන්න අපි කාටවත් වචන නැහැ. ඉන්දියාව වගේ රටවල් පාර තියෙන තේ කඩේකත් QR codes accept කරන වෙලාවක අපේ රයිඩර්ස්ලා ඩ්‍රයිවර්ස්ලා කාර්ඩ්ද කෑෂ්ද කියලා අහලා බුකින් එක මාරු කරනවා නම් ඇත්තටම අනාගතයට එයාලට පිවිසෙන්න තියෙන මාර්ගය හදාලා දෙන අපේ මගියා පාරේ වැස්සෙයි උවේ හිර වෙලා තාමත් කල්පනා කරනවා. රටක් විදියට ඉස්සරහට යන්න මේ පුංචි ඔපචුනිටිස් අදම අපි අපේ කරගමු. දියුණු වෙන එක එහෙම ලොකු අමාරුවක් නෑ.